දවසේ සිටුවිලි. ප්‍රිය සහෝදරනි, උදෑසන ආහාරයේ යේසුස් වහන්සේ කියනවා 10 වෙනි වගන්තියේදී නුබලා දැන් ඇල්ලූ මසුන්ගෙන් ගෙනෙන් නැයු යේසුස් වහන්සේ ඔවුන්ට කීසේ. යේසුස් වහන්සේ කියනවා උඹලම අල්ලපු මසුන් දැන් ගේන්න. උදෑසන ආහාරය නිමයි. මේ වෙලාවේදී යේසුස් වහන්සේ සීමොන් පේදුරුට කතා කරනවා. ඔව් කියන්නේ මෙයයි 15 වෙනි වගන්තියේදී සීමොන් නුඹ මට මේවාට වඩා ප්‍රේම කරන්නේද? ඔව් පිළිතුරක් දෙනවා මම ඔබට ප්‍රේම කරනවා කියලා දන්නව නේද ස්වාමීනි. නමුත් ප්‍රිය සහෝදරනි මෙතන ඊට වඩා ගැඹුරු දෙයක් වෙනවා. යේසුස් වහන්සේ මෙතන හානකොට පාවිච්චි කරන වචනේ අගාපේ කියන වචනයයි. ප්‍රේම කිරීමට වචන 4ක් පාවිච්චි වෙනවා. අගාපේ, ෆිලියා, ඉරොස්, ස්ටොච් කියලා. දැන් යේසුස් වහන්සේ අහන්නේ මේමයි සීමන් පේත්‍රස් නුඹ මට අගාපේ කරන්නේද? පේදුරුතුමා කියන ස්වාමීන් වහන්සේ දන්නවා මම නුඹට ෆිලියා කරන්නේ. ෆිලියා කියන්නේ සාමාන්‍යයෙන් යාළුවන් දෙදෙනෙක් අතර තිබෙන මිත්‍රය. යේසුස් වහන්සේ කියනවා මගේ බැටළුවන් පෝෂණය කරන්න. ආයිත් යේසුස් වහන්සේ අහනවා සීමොන් නුඹ මට අගාපේ කරන්නේද? ආයිත් පිළිතුරක් දෙනවා ස්වාමිනී ඔබ දන්නවා මම ඔබ වහන්සේට ෆිලියා කරනවායි කියලා. යේසුස් වහන්සේ කියනවා මගේ බැටළුවන් බලා ගන්න. තුන්වෙනි වතාවේ යේසුස් වහන්සේ වචන වෙනස් කරනවා. සීමෝන් නුඹ මට ෆිලියාවත් කරන්නේද? නුඹ මට සාමාන්‍ය මිත්‍රයෙක් වශයෙන්වත් නුඹ මට ප්‍රේම කරන්නේද? ඔබට කියන ස්වාමිනී ඔබ හැම දෙයක්ම දන්නවා ස්වාමිනී. ඔබ දන්නවා මං දුබලයි. මම ඔබ වහන්සේට මිත්‍රයෙක් වගේ තමයි ප්‍රේම කළේ. මගේ හදවත තුළ අගාපේ ප්‍රේමයක් තිබුණේ නැහැ. ඔය කියනවා මගේ බැටළුවන්ව පෝෂණය කරන්නයි කියලා. මොකද්ද මෙතන සිදුවන්නේ? තුන් වතාවක් යේසුස් වහන්සේව නොදන්නවා කියලා ප්‍රකාශ කළ පේත්‍රස්ගෙන් තුන් වතාවක් පාපුචාරණයක් ලබලා තුන් වතාවක් ඔව්ව යලි සභාවේ නායකයා හැටියට පත් කරන ආකාරය ඔබයි මමයි දකින්නට ඕනේ. වරදින්නට ඇති. නමුත් කොංකලේ නෑ. වරදින්නට ඇති. ප්‍රතික්ෂේප කළේ නෑ. වරදින්නට ඇති. දෙවියන් වහන්සේ ඔබව තනි කළේ නෑ. ප්‍රියාදර සහෝදරනි අපි ප්‍රවේශම් වෙන්න ඕනේ කොයි හඬටද සමන් දෙන්නේ කියලා. සාතම් හැම විටම අපිට දොස් නගනවා. එළිදරව් පොතේ කියනවා උදේ දවල් රෑ සාතම් අපිට විරුද්ධව සිංහාසනයට දොස් තබනවා. බලන්න මෙයා කිතුණුවේ කිව්වට ස්වාමිනේ පේන්නේ නැද්ද? මේ මිනිස්සු සුදුසෙක් නෙමේ. අපේ සමාජයේ කියනවා සුදුසෙක් නෙමේ. දිරිගැන්වීමක් නැහැ. අගේ කිරීමක් නැහැ. විවේචනය කිරීමක් තිබෙන්නේ. දොස් නැගීමක් තිබෙන්නේ. ඔබ සාතම්ගේ හඬට සවන් දෙන්නට යනවාද? දොස් ලැබීමේ ආත්මයක් ඇති මිනිසයන්ට සවන් දෙන්නට යනවාද? නැතිනම් කැඳවූ දෙවියන් වහන්සේට ඔබ සවන් දීලා කියනවාද? මම දුබලයි. නමුත් මාව අනුග්‍රහයෙන් ගලවාගත් ස්වාමින් වහන්සේ මාව ආරක්ෂා කරයි. මාව බලවත් කරයි. උන්වහන්සේ මාව අනාගතයට ගෙන යයි. දොස් ලැබීමේ ආත්මය කිතුණු ස්වභාවයේ නොතිබිය යුතු ආත්මයකි. දොස් ලැබීමේ ආත්මවලින් ප්‍රවේශම් වන්න. දෙවියන් වහන්සේ ඔබට දොස් තබන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඔබට කැඳවන්නේ පසුතැවිලි වෙලා එතුමා සමග යලි අරමන්නට පමණයි.